මේ කලබලේ නෑ මම මේ පුරාණ පොතකින් අපේ රාවණා රජුන් ගැන කවි පන්තියක් කියවගෙන ගියා. මේ මధుර ජවනිකාවට තහන ආරම්භ කරන්න කියලා හිතා. නමුත් මට ඒක ඉවර කරගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඇයි ඒ? මට ලොකු දුකක් ඇති වුණා අපේ රාවණා රජුන් ගැන. රාම කුමාරයා මට පහර දීලා බිමෙහෙල්ල තැනෙනකොට මට උහුල ගන්න බැරුව ගියා. ඕවට ඉතින් කනගාටු වෙලා බලක් නෑනේ ආයෙ මොන්න ඉතින් ඔය වෙච්ච දේවල් අපිට පිළිගන්න සිද්ධ වෙනවානේ. ඒ වුණාට ඉවසන්න බැරි කාරණාව මේකනේ. රාවණා රජුන්ව පැරැද්දේ තමුන්ගේ සහෝදර විභීෂණ රාම කුමාරයාට එක්කහුව වෙනවා. විභීෂණ පාවලා දුන්නේ රාවණා රජුන්ව නෙවෙයි අපේ ජාති. විභීෂණ ඒ වගේ දෙයක් නොකරන අද ලංකාව මුළු ලෝකෙම පාලනය කරනවා. එහෙමනම් ඉතින් ලෝක භාෂාව වෙන්න තුනේ ඉංග්‍රීසියෙම නෙමෙයි අපේ භාෂාව. එහෙමනම් අපිට මේ භාෂා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑනේ උන්නේ නැහැ. ඒක එතකොට රාවණා රජුව කතා කරපු භාෂාව තමයි ලෝක භාෂාව වෙන්නේ එහෙම තිබුණේ මේ සිංහල එහෙම නෙමෙයි. ඒ කිව්වේ? ඒ කිව්වේ ඉතින් රාවණා රජුව කතා කළේ මොන භාෂාවෙන් වෙන්න කියලා අපි දන්නේ නෑනේ. ආම්බංකාරයේද කොහෙද? මොකද මේ උත්තරේ කලනේ වන්දනාවටත් යනවත් නැහැ ලෝකුණගේ හිතුවත් ඇහිලා. මේ රටාවිලා සරන්දිත්ද? සරන්දිත්? ඔව් සරන් තමයි මේ රටේ වැඩි දෙයක් අඳින්නේ. එහෙමනම් දෙන්නේ කරංගි කියලා කතා කර කර ඉන්න. ඔව්. මම යනවා වැල්ලවා යුද්ධ ගැන ආරංචි ටිකක් හොයාගන්න. හොඳයි. මේ සොල්දාදු නැහැ. සොල්දාදු සොල්දාදු නැහැ. අපි මේ මාතර මිනිස්සු ඇවිල්ලා අනංගි උත්තර. ඒ වෙනත රටියට තමයි මුල් තැන දෙන්නේ අපේ කලා සාහිත්‍ය කටයුතු වලදී. ඒකෙන් අපි ඔය එක ප්‍රශ්න අමතක කරනවා. අපිට සිංහලෙත් එකයි සේලමත් එකයි. ඔබ